Game of Thrones. By the Sailor. Day 6. 6. Hi, welcome back to Malta Vlog series. ඉතින් අපේ මේ Malta Vlog series එකේ 4වෙනි වගේම අන්තිම vlog එක. ඉතින් අද අපි interesting places කීපයකටම යනවා. ඒ වගේම capital එක වලේට වලට යනවා. ඊට පස්සේ හෙට උදේ flight එක ආපහු ගෙදර යනවා. Dingly cliffs. You look like a beach boy. Are you a beach boy? Yes. This is also ancient. They haven't changed it. අපි ඉන්නේ ඩිංග්ලි ක්ලිෆ්ස්. ඒ කියන්නේ මේක මාල්ටවල උසම තැනලු මුහුදු මට්ටමේ ඉඳලා. So this is the highest point from the sea level in Malta. That's what they say. ඉතින් මේකේ yeah, maybe this area. මෙතන ලස්සන ඉඳ මෙතන view point එක විතර හදලා තියෙන්නේ. මේකේ මේ මුහුදයි අහසයි එක යා වෙලා තියෙන්නේ. හොයාගන්න අමාරුයි මුහුද ඉවර වෙන්නේ කොතනින්ද අහස පටන් ගන්න කොතනින්ද කියලා. මේ හරි මම හිතන්නේ ෂේඩ් එකත් එක්ක කියන්න අමාරුයි. ලස්සනයි. මම හිතන්නේ මේකේ සන්සෙට් එක බලන්න ගොඩාක් ලස්සනයි. We should, if we are somewhere here, if we can come, we should come to see the sunset. Okay. If possible. What is inside this? මොකක්ද බිල්ඩින්ග් එකක් දැක්කොත් ඒක ඇතුළට යන්න බැරිද හන? Why do you want to go inside all the buildings? Whatever you see. There's Like a monument there. there's mummy or something. Wow, it's beautiful. Now we are at Medina city. So මේ city එක විශේෂත්වය තමයි historically silent city කියලා කියනවා සහ Game of Thrones season 1 නේද? Yeah. season 1 එක එකේ ගොඩක් parts මේ location එකේ අරන් තියෙනවා. අපි බලමු ගිහිල්ලා. මම Game of Thrones බලලා නැහැ. You have watched, right? I have not watched. So tell which parts. So this is the entrance that was shown in GOT. Oh, my entrance එක තියෙනවා. Aspetta piazza, questo è uomini. What is this? Dungeons. So yeah, they used to kill
අපි ආයෙත් ආවා පපායි විලේජ් එකට. මොකද ඊයේ රෑ වෙච්ච හින්දා අපිට වුණා. හැබැයි මෙතන රාට ලස්සනයි මේක lights. If in the night they turned on all the lights and it would have been beautiful. Yeah. Because the night view was much better actually. ඉතින් පපායි කියන්නේ හරණම cartoon එකක්. I think that cartoon there was like not just our parents' generation, our grandfather's generation. Like it was very old, like 100 years something. ඉතින් ඒකෙන් ගහපු movie set එක තමයි මේක. කියන්නේ 1980 ගණන් වල movie එක release කරලා තියෙනවා. ඒ movie එකේ set එක තමයි මෙතන. දැන් නම් මේක touristic place එකක් කරලා තියෙනවා. ටිකට් එකක් ගන්න ඇතුළට යන්න. ඉතින් පීනන්න කරන්න තියෙන අපි ඇතුළට යන්න නෑ. අපිට වෙලා නෑ නේද? In Popeye. මේ තියෙන්නේ මේ මූවි සෙට් එක දැන් අවුරුදු 47කට පස්සේ. මේ ටික විතරයි. අන්න අර උඩ තියෙන එන්ට්‍රන්ස් එක මේ හරියේ මේක හැදෙලා මේ ඔක්කොම ලී වලින් ඒගොල්ලෝ ෆිල්ම් එකට අලුතෙන්ම මේ විලේජ් එක හදලා තියෙනවා 1980 ගාන වල. ඉතින් ඔයගොල්ලෝ කාටුන් එක බලලා තියෙනවා නම් දන්නවා එයා නිවිති කෑම තමයි යාට ශක්තිය එන්නේ. අපි දෙන්න නිවිති කාලා තමයි දාන්නේ. No? We ate spinach. Yeah. Eat spinach to come to Popeyes. අපි ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. අපිට මතක් වුණා එකපාරට අපි නිවිති Popeye කෑවා. the Sailor Man. Popeye the Sailor Man. Boom, boom. Jump. You ate no spinach, so you can jump. දැන් ඉතින් හවස් වෙලා අපි හින්දා වලේට වලට යන්න හදන්නේ. වලේට වලට අපිට කායක යන්න බෑ. අපි කායක රෙන්ට් කරපු කම්පැනි එක අපිට කිව්වා වලේට වලට කායක යන්න බෑ කියලා. මේ ගොඩක් කාස් වලට යන්න දෙන්න. හේතුව වලේට හරිම පුංචි නගරයක්. ඉතින් සමහර රූට්ස් තියෙනවා vehicles වලට යන්න බැරි. ඉතින් ඒ වගේ ඒවයි කියොත් එහෙම ෆී එකක් ගෙවන්න ඕනේ. දඩයක් වගේ ගාණක්. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි වලේට වලට කායක හරි පාක් කරලා බස් එකේ හරි ෆෙරි එකක් තියෙනවා. ඒක හරි අරගෙන යන්න. අපි බස් එකේ ගියේ. මොකද ලොකු දුරක් නෙමෙයි විනාඩි 20ක් වගේ. මේ තියෙන්නේ වලේට එන්ට්‍රන්ස් එක. අපි ඉන්නේ වලේටාවල. වලේට කියන්නේ මාල්ටාවල කැපිටල් සිටි එක. අගනුවර සහ මේක විශේෂත්වය තමයි යුරෝපයේ තියෙන කුඩාම capital, smallest capital in the Europe. Union. එතකොට තව මේක 16 වෙනි සියවසේ කවුද ජෝන් නම් මතක නෑ. අන්න ඒ රජතුමා හදපු නගරයක් ආරක්ෂිත බලකොටුවක් විදියට. ඉතින් මේක ඓතිහාසික වටිනාකමක් තියෙන යුනෙස්කෝ ලෝක උරුමයක් මේ අගනුවර. ඒක විශේෂත්වය තමයි හරිම පොඩි කුඩා ඉඩ ප්‍රමාණයක ගොඩාක් දේවල් අර පැක් කරලා වගේ තියෙනවා. ඒ හින්දා හරිම සූටි විනාඩි 20ක් 25ක් ඇතුළත මුළු අගනුවර වටේම ගිහිල්ලා එන්න පුළුවන්. ඒක තමයි මේක විශේෂත්වය. දැන් මේක බලකොටුවක් වගේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා. අපි බලමු. දැන් අපි බලන්න යන්නේ. අපි හෙට උදේ පාන්දර අපේ ෆ්ලයිට් එක. ඉතින් අද රෑ වෙනකම්ම මේ සිටි එකේ රාට මේක ලස්සනයිලු. ලයිට්ස් එන්නම අපිට හම්බෙච්ච ගොඩක් අය කිව්වා. ඉතින් රෑ වෙනකම් මෙතන ඉඳලා ඩිනර් අරගෙන අපි යනවා. ගෙදර යනවා අපි. යේ අපි සිටි එක වටේම ඇවිල්ලා දැන් අපිට හොඳටම බඩගිනි. අපි රෙස්ටොරන්ට් එකක් තමයි මේ හොයන්නේ.
හරි ලස්සන cute cafes restaurants තියෙනවා. අපිට කොරියන් රෙස්ටෝරන්ට් එකක් හම්බුණා. ඉතින් අපි දෙන්නම කොරියන් කෑම වලට පුදුම ආසයි. අන්න යන්නේ. Toast. It gives like sudden boom. මොසර් හල්ලක්ද ඇලිලා It's really nice. Really nice. Super balloon. Wow, how to make this soup? Table for 3? Yeah, 2. Very good. 10 out of 10. 12 out of 10. I don't know. It's Really good. It's good another. No, it's really good. Best. අපි එකයි ඕඩර් කරේ බලන්න රස කොහොමද කියලා මාර රසයි. මාර රසයි. නැරි ගන්න යන්නේ අපි කනවා. බයි. බියක් සකක් නැතුව කියන්න පුළුවන් ළමයි මේ තමයි මං කාපු රසම කොරියන් කෑම. මාර රසයි. අපි ටෝෆු රයිස් එකයි ටෝෆු සූප් එකයි ගත්තේ දෙකම රසයි. මං ගෙදර කොච්චර try කරා ටෝෆු හදන්න මේ වගේ රස දෙන්නේ. අපි ගොඩාක් කොරියන් රෙස්ටෝරන්ට් try කරනවා. මේක තමයි රසම. මම සුදු පාට ඇඳුමක් ඇඳගෙන කන්න ගියොත් අනිවාර්යෙන් මේ ඇඳුමේ හලා ගන්නවා. ගොඩක් වෙලාට මම සුදු පාට ඇඳගෙන යන්නේ රෙස්ටෝරන්ට් එකකට. මොන හේතුවක්ද මන්ද අනිවාර්යෙන් ඒක වෙනවා. ඉතින් අපිට හදිස්සියක් නැති හින්දා අපි හිමීට කකා හිටියා. අපිට අපි මේ කාපු රෙස්ටෝරන්ට් එකේ ලංකාවේ කෙනෙක් හම්බුණා. ඉතින් හරිම සතුටුයි එහෙම අපේ කෙනෙක් තව රටකට ගියාම හම්බුණා. මම අනිවාර්යෙන් කතා කරනවා. Give an intro, like, you know. අපිට හම්බුණා ලංකාවේ කෙනෙක්. හම්බෙක්. සතුටුයි දෙකේ හම්බුණාම යනකොට. අන්න ගහනටක් ගාලා එහෙම මට අහුණු සිංහල කතා කරනවා. ගොඩක් ඉන්දියානු ඉන්නේ හැමදාම මම යන තැන කියන්නේ එහෙම දෙකේ. දැක්කම ඉන්දියාව වෙන මෙයා කියන්නේ අහලා බලන්න ලංකාවේ තියෙනවා කියලා. මොකද නම? මගේ නම නුවන්. නුවන් හම්බුණා අපිට. දන්නේ නැහැ හදිස්සියේ මල් වෙලි දාන්න ගත්තා. Put the cat. Do they put that fireworks every night or what? Yeah, I look like a oh my god. Do they put fireworks every night? See, look. Must be. Oh my god, camera doesn't capture it the way we see with our own eyes. See with our own eyes only. That's it. But how do they see? They're also looking. Yeah, sorry guys. Wow, lama. අර හරිය පොඩ්ඩක් ගෝල් ෆේස් එක වගේ. ගෝල් ෆේස් එකේ තියෙන හැම වඩලා ඉන්න බචා.
Guys. අපි වලේට වල ඉඳන් ලූකා වලට අපහු ආවා. ඉතින් මේ මාල්ටා වල හරියට ස්ට්‍රේ කැට්ස්ලා ඉන්නවා. ඒ වගේම එයාලට නිදා ගන්න ඇඳන් පොඩි කෙවල් එහෙම හැම තැනම තියෙනවා. ඉතින් එයාලට කෑම දෙන්න කෑම් පවා තියලා තියෙනවා. කවුරු හරි කෙනෙක් වොලන්ටියර් වෙලා කෑම දෙන්න පුළුවන්. අපි දැන් එයාපෝට් එකට යනවා. ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. මුලින්ම අපි කායික ආපහු රෙන්ටල් කම්පැනි එකට බාර දුන්නා. ඉතින් දැන් වෙලාව පාන්දර 12ට විතර ඇති. 11:45 12 වගේ. ඉතින් මෙලාට කවුරුත් නැහැ. අපිට තියෙන්නේ අපිට තියන්න කියපු තැනට ගිහිල්ලා කායික පාක් කරලා කී එක ළඟ ලොක එකක් තියෙනවා. ඒකට දාන්න. ඉතින් ඒ විදිහට අපි කායික බාර තියලා ඒක තියෙන්නේ එයාපෝට් එක ළඟමයි. ඊට පස්සේ යනවා එයාපෝට් එකට. අපේ 4 ගානකට බෝඩින් තියෙන්නේ. ඉතින් ඉන්න ඕනේ අපි දැන් පැය 2-3ක් එයාපෝට් එකේ. මාල්ටවල ලස්සන සතියක් ඒ විදියට ගෙවුණා. දැන් ඉතින් ආපහු ගෙදර ගිහිල්ලා සුපුරුදු පරිදි අපේ වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. අපේ මාල්ටා සීරීස් එකේ vlogs බලුවට thank you so much. ඉතින් ආපහු ලස්සන vlog එකක් මියුනික් වල ඉඳන් අරගෙන එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. See you. Bye.